ඉතින් යාළුවනේ අපේ තල් ගෙඩිය අපි මේ විදිහට රවුම කරකවලා මේ විදිහට අයින් කර ගන්නවා. ඉතින් යාළුවනේ සමහර අය නම් මේ තල් ගෙඩිය පුච්චලා ගන්නවා. මේක තල් ගෙඩිය පුච්චන්න ඕනේ නැහැ. මේ විදිහට අපි මේකේ රේණු පිටපැත්තේ මේ විදිහට අයින් කර ගන්නවා යාළුවනේ. ඉතින් යාළුවනේ මේ වාගේ පොත්ත ඉවත් කරගෙන අපි මේක මේ විදිහට කඩා ගන්නවා. කඩාගෙන අපේ පොල් කිරියකට දාලා මේ විදිහට අපි මේක හොඳින් හොද ගන්න ඕනේ. කෙඳි විතරක් ඉතුරු වෙලා මේකේ තියෙන සාරය මේකට එකතු වෙන්න අපි මේ විදිහට දිය කර ගන්නවා. මතක තියාගන්න යාළුවනේ තල් කියන්නේ පළතුරක්. මේක හරිම රසයි, ඒ වගේම හරිම සුවඳයි, ඒ වගේම ඇඟ නිවන සීතල කෑමක්. මේක ගොඩක් ගුණදායී කෑමක්. ඉතින් යාළුවනේ මේ විදිහට අපි තල් ඇටේ අපි මේ විදිහට හොද ගන්නවා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ අපි එක තල් ගෙඩියයි ගත්තේ. තල් ගෙඩිය අපි හොඳට හොද ගත්තට පස්සේ ඒකේ තියෙන එකතු කරලා අපි හදාගත්ත මිශ්‍රණය. ඉතින් යාළුවනේ මේ අපි ඊළඟට මේකේ කෙඳි තියෙනවා නම් කෙඳි ටික පෙරලා අයින් කර ගන්න ඕනේ. දැන් අපි මේක එහෙනම් භාජනයකට පෙරාගමු යාළුවනේ. හොඳයි යාළුවනේ ඊළඟට අපේ මේ මිශ්‍රණය මේ වාගේ අපි භාජනයකට අයින් කර ගන්නවා. හොඳයි යාළුවනේ අපි ඊළඟට තියාගත්ත අපේ අනිත් කිරි මිශ්‍රණයට අපේ හාල් පිටි ටික මේ වගේ දාලා අපි දිය කර ගන්න ඕනේ හොඳට මේ විදිහට. ඉතින් යාළුවනේ අපි මේ විදිහට අපේ තල් මිශ්‍රණයට අපි කිරි වලින් දිය කරගත්ත අපේ හාල් පිටි මිශ්‍රණයත් මේ විදිහටම අපි එකතු කර ගන්නවා. දැන් යාළුවනේ අපි ඒක හොඳට මේ විදිහට කලවම් කර ගන්න ඕන යාළුවනේ. මේ විදිහට අපි හොඳින් කලවම් කර ගන්නවා. දැන් යාළුවනේ අපි සීනිත් මේ විදිහට එකතු කරලා හොඳින් කලවම් කර ගන්න ඕන. මේ විදිහට අපි හොඳින් කලවම් කර ගන්නවා. අපි සීනි ටිකක් දාලා යාළුවනේ මේක කිසිම කලරින් එකක් මොකුත් දාන්න ඕනේ නැහැ. මේ තල් ගෙඩියේ තියෙන කහ පාටට ලස්සනට තියෙනවා. ඉතින් අපි මේකට යාළුවනේ ලුණු ටිකකුත් එකතු කර ගන්නවා. දැන් ලුණු තේ හැඳි කාලක් විතර යාළුවනේ මේ වාගේ එකතු කරගෙන අපි මිශ්‍රණේ කලවම් කරලා දිය කර ගන්නවා හොඳට. හොඳයි යාළුවනේ අපි දැන් අපේ මිශ්‍රණේ ලිපේ තියලා මේ විදිහට හොඳට හැඳි ගා ගන්න ඕනේ. මතක තියාගන්න හැම වෙලෙම අපි මේක හැඳි ගා ගන්නවා. හොඳයි යාළුවනේ මේ තියෙන්නේ දැන් විනාඩි 2කට පස්සේ මේක එන්න ඝන වෙනවා. අපි හැම වෙලෙම හැඳි ගන්නවා. ඉතින් යාළුවනේ දැන් මම මේ අවස්ථාවේම මුද්දප්පලං ග්‍රෑම් 100 මගේ මේ විදිහට එකතු කරලා හොඳින් කලවම් කර ගන්නවා. මේ විදිහට බලන්න යාළුවනේ එන්නෙම ඝන වෙනවා. අපිට තියෙන්නේ හොඳට කලවම් කරගන්න හැඳි ගා ගන්න මේ විදිහට. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ විනාඩි 5කට පස්සේ අපි මේක අඩියට අල්ලන්න දෙන්නේ නැතිව මේ විදිහට හොඳට කලවම් කරගන්න. විනාඩි 10ක් යද්දී අපේ මිශ්‍රණේ ඇති මේක රත් වෙනවා. ඒ හින්දා අපි විනාඩි 10ක් විතර වාගේ තමයි ලොකු වෙලාවක් යන්නේ නැහැ මේක අපේ මිශ්‍රණේ හදාගන්න. හොඳයි යාළුවනේ මේ තියෙන්නේ විනාඩි 15කට පස්සේ තව විනාඩි 3ක් 4ක් අපි මේ මිශ්‍රණේ ලිපේ හොඳට කලවම් කරගන්න ඕනේ. හොඳයි යාළුවනේ මේ පදමට එද්දී අපේ මිශ්‍රණය හරි. අපි මේක දැන් භාජනයකට අයින් කරගන්න ඕනේ. ඉතින් යාළුවනේ අපි මේ වගේ ටැටියක් අරගෙන අපේ මිශ්‍රණය මේකට දා ගන්න ඕනේ. ඉතින් යාළුවනේ මේ විදිහට අපි මිශ්‍රණය එකතු කරගමු. ඉතින් යාළුවනේ මේ වාගේ අපි ලස්සනට මේක තුනී කරලා හදා ගන්න ඕනේ මේ විදිහට. හොඳයි යාළුවනේ දැන් අපේ මිශ්‍රණේ සාමාන්‍ය ප්‍රමාණයට නිවිලා තියෙන්නේ. අපි දැන් මේක වෙනම භාජනයකට අයින් කර ගන්න ඕනේ. අපි මේ විදිහට භාජනයකට අයින් කරගමු.
දැන් යාළුවනේ අපි මේක කැට කපා ගන්න ඕනේ. Tamanට අවශ්‍ය ප්‍රමාණයට මේ විදිහට අපි කපා ගන්නවා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ අපි හදාගත්ත අපේ රසම රස අතුරුපස කෑම කාලා කන්න තේ බොන වෙලාවට කන්න මේක හරිම හොඳයි. ඉතින් බලන්න යාළුවනේ හරිම රසට තියෙනවා හරිම පදම ඇවිල්ලා තියෙනවා. මේ බලන්න දුදුරු වාගේ හරිම සොෆ්ට් එකට තියෙනවා යාළුවනේ. ඉතින් අපි මේක දැන් පිළිගන්නවන්න ඕනේ. මේ විදිහට අපි භාජනයකට අයින් කරගමු. ඉතින් යාළුවනේ ඔයාලත් මේ වාගේ හදලා බලන්න. ඒ වගේම ගෙදරට අමුතු එක්ක ආපු වෙලාවට හදලා දෙන්න. මේක හරිම රස කෑමක්. ඒ වගේම හුඟක් හොයාගන්න අමාරුයි. මේක මේ කාලේ නම් තියෙනවා තල්. අපේ පැත්තේ නම් ඕන තරම් තියෙනවා. ඉතින් යාළුවනේ මේ වගේ අලුත් වීඩියෝ එකකින් ආයෙත් ඔයාලා හම්බ වෙන බලාපොරොත්තු වෙන මගේ වීඩියෝ නාලිකාව subscribe කරන්න කියලා ඔයාලගේ ආදරේ මතක් කරමින් ඔයාලගෙන් සමුගන්න මම කුක්විත් සමරේ ඔයාලට සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.